මොකෝ වෙන්නේ what's up ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි ඉතින් ග්‍රැනි පළවෙනි ගේම් තුනම දහමු ඉතින් ඉස්සරහට ඉතින් මේ ගේට් මයික් කෙනෙක් ඉල්ලීමක් මත එයා ඉල්ලලා තිබ්බගනි වන් එකේ ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එකක් කියලා ඉතින් බලමු අපි පුළුවන් escape එකකින් හයිමු හරි වැඩි කතාවක් නෑ යන් හරි ගණන් ගන්න එපා අම්මා ගියා වැඩි කතන්දර ඕනේ ඩේ 1 එක මචං ඉතින් කලින් වීඩියෝ එක බලලා තිබ්බ නෑ කවුරුත් ඉතින් views අඩු වුණා මම හිතුවේ නෑ එහෙම වෙයි කියලා බලව් එකට නම් තිබුණා views මේකට views අඩු වුණා free fire gameplay වීඩියෝ එකට views අඩු වුණා ඉතින් views නෑ සුද්ද බලන්න ඉතින් හැමෝම like පාරක් දාලා දැන් නම් අවුලක් කලින් ඉතින් මම කලින් ස්ක්‍රීන් වීඩියෝ එකක් කරා ඒක ලැග් වුණා මේක නම් අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ මුලින්ම මචං ග්‍රැනි යන පැත්ත බලා ගන්න ඕන මොකද්ද බං රටාව කියලාවත් දන්නේ නැහැ මම ඉතින් ඉතින් මම මේකේ පොඩි බග් ටිකක් පාවිච්චි කරන්න හිතුවා එක්කෝ බලමු හදිස්සියක් මේ ගෑණි නැහැනේ ඉස්සෙල්ලා ගෑණි නෑ අපේ ග්‍රැනි අක්කා නෑ අපේ සෝමලතා අක්කා නෑ මම කටහඬ හෙන්නේ නැද්ද ඔයාලා සද්ද නැති අයියෝ වැඩි ඕනේ නැත්තම් මගේ කටහඬ හෙන්නේ තියෙනවා ඔයාලට කෝ බං ග්‍රැනි අක්කා මම මොකද්ද මන් දාපු මොඩ් එක අයිසි මොඩ් නේ දැම්මේ ඉන්න ග්‍රැනි අක්කා ඉන්න මුලින්ම මෙන්න මේකේ අස්ස චෙක් කරගන්න යනපන් යකෝ ඇතුළට මේකේ ගංගන්න එපා අම්මා ගියා පොටේ දිය නම් වැඩක් නැහැ අපි මේ කරන්නේ කවුරුත් නැහැ ෆුල් ගේම් ප්ලේ ගහන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ හරි බය වෙන්න එපා ඔයාලා ඉල්ලන ඕන ගේම මං ගන්නවා හැබැයි ලොකු ගේම් නම් ගහන්න ලොකෝ GB ගණන් වල ගේම් සද්දා ගහන්න බැරි වෙයි ඇයිද කියන්නේ මගේ පොඩි ෆෝන් යන්නේ තියෙන්නේ මචං RAM එක 4GB නිසා බලමු හරි අවුලන්නේ ආයෙම පොපි ප්ලේ ටයිම් වගේ චූටි ගේම් නම් ගේනවා මොකද හැංගියම සද්දයක් හැමනේ වයන්න එපා රෙකෝඩ් කරලා ගේන ඔයාලා ඉල්ලන්න අවුලන්නේ ලොකු ගේම් ඉල්ලන්නකෝ මගේ තව ෆෝන් ඉතින් ඔන්න මං කියන්න තියෙන්නේ මගේ නෑ මොකද මගෙන් ග්‍රැනි ඉල්ලපු එක්කෙනාට කියන්න තියෙන්නේ ඉතින් ඔන්න ග්‍රැනිත් ගෙනාවා ගගන්න එපා අම්ම ඇවිල්ලා මොකක්ද එකක් ඇහුවට ඇහුනෙත් නෑ බා ග්‍රැනි ගියා මේක ඇරියා මේක දැම්මා මේ ආකාරයෙන් හැංගුණා දැන් ගෑණි අක්කා ජොක ගාලා බ්ලූගෙන එනවා ඉස්තර ගාලා ශකබුන් සල් බලාස් කරනවා ඒක දාලා දුවන්න ඕන මචං ඕක හදිසියෙන් හරි ඩිස්කින් මිස්සින් වෙලා එළියට ආවොත් ඉවරෙටම ඉවරයි එයා අම්මට සිහි වෙනවා තාචුට්නේ ඉතින් අවුලන්නේ ප්‍රශ්නයක් නෑ මෙන්න මේන් බැටරිය තියෙනවා බැටරිය බලමු මොකද මේ escape එක ගා ගන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලම කෝ බලන්න අම්මට පොත තියෙනවා අපිට පොත් අදාළම නෑ මචං ප්ලග් එක තියෙනවා මෙතන මොනක්ම නෑ බම් මොකෙන්ද මම පයින්න දැන් අයියෝ ඉන්න එකක් අපෝ දවසක් ගන්න බෑ පයින්න විදිහක්ම නෑනේ වෝටර් නෑ මචං ඒකේ මෙලන් විතරයි තිබ්බේ ඕනම පින්නන්නම් ඉතින් කන්නේ නෑ මොකුත් හුන්නේ නේ
ඉතින් මචං මොනවද ඉතින් කාලේ වෙන්නේ උඹලා ඊවකට කමෙන්ට් එකක් ගෙවල් පැතිවල උඹලා ඉතින් රැන් වල මරි කෙලින්ම අහලා උඹලා පැත්තේ මොනවද වෙන්නේ කියලා එතකොට හරියි ට්‍රැක් කාරේ එන්නේ ඔය අලුත් වීඩියෝ කරන්න ගත්තම පොඩ හිර වෙනවා එහෙම තමයි බං පොඩ්ඩයිනේ ගණන් ගන්න එපා මේම ගියා මේම ඔළුව දැම්මා මේම මේක නෙමෙයි මේකට මේම මේක දැම්මා මේම දිව්වා ඊට පස්සේ මේම බැලුවා මේම දිව්වා ගණන් ගන්න එපා ට්‍රැක් කාරේ කියන්නේ නිකන් ගියපන් අඩෝ කිසිම දෙයක් හම්බුන්නේ නැහැ නේ බං වෙන්ච් එකක් තියෙනවා කාර් ස්කේප් එක දාගන්න පුළුවන් වෙයි වගේ උදෙන්නේ කවුරුත් නැහැ දොර ඇරපන් දුවමු විතර දුවමු මේක අයින් කොලලා දැම්මා කවුද මිතුරේ ඉන්නේ බීමට් වැඩේ කියන්නේ මචං මේ හරියෙන් ගියොත් ගණි ගහයිද කියන එක නේ ප්‍රශ්න නැති වෙයි බා අවුලන්නේ ප්‍රශ්නයක් නැහැ කවුරුත් නැහැ ඒකේ මොනාක්ම නැහැ යටින් යම් බලන්න අරපම් බන්දෝර ඒකෙන් මට ඕන කරන කැම්ලක් තියෙනවා වැඩක් ගන්න පුළුවන් වේද කියන එක තමයි ප්‍රශ්නේ මචං හරි කෙලියා දුවපන් දැන් අන්න ග්‍රැනි එයි මෙන්න මේ ආකාරයෙන් මෙතන ඕ බලන්න ග්‍රැනි තවමනේ ග්‍රැනි ඔබ කොහෙද සිටින්නේ කන්න වෙයිද මචං ගිහිල්ලා කමන්න අපි මට සිරි එක හෙල්ලෙනවා කියන්නේ නම් අනතුරක් ඔනෝ මේක ගන්න පුතේ රණි ඉන්නවා කිව්වට කොහෙද කියලා හරියටම කියන්න බෑ මචං කවුද මල්ලි මේ අපි මල්ලි මේ මොඩක් බැරි වෙයි බං කෝග්‍රණී තාමනේ යන්නෙත් නෑ වදයක් නෙමෙයි කටවහ පාවිය මෝදගේ මෝද හරකා අම්මට සී දැක්ක දුවපන් මෝද යාකෙක් මෝදයා ඔයා මෝදයි මෝදයා ගණන් ගන්න එකේ කටවන්නවල එහෙම මම ගම ඉතින් මෝද ගැනි කලින් වීඩියෝත් බලන්න අනේ අම්මේ හරකෙක් මේ කොහෙද බං යන්නේ ලීච් මන් දන්නෝ ගණීටත් අහු වෙනවා ගිහිල්ලා හැතියන් තඹන් ස්ටොප් ගණන් ගන්න එපා මම්මේ කොහේ යනවද තාම්බම් මොනවත් අපි කරේ නෑ අම්මට සිරිනව තාජුත් තාමෙතන අත ගන්න
ඔයි බං කිසිම වැඩක් hina spray ද බං අනේ නෑ ගන්න එපා දෙයියන් වරින් ගන්න අනේ ක්‍රෙඩිට් එහෙන ගැහුවෝ කියලා අපි දුවමු බං මොනාද බං මේ අයියෝ මහ ජරා ස්කේප් එක නෑ ඔක්කොම කලින් අපි ගිහිල්ලා ඒ වැඩේ කළේ හේ ගනි බය වෙලා පව් අසරණ ගනි හරි කොහොමද බග් එක නේද බං දුවමු විතර දුවමු එහෙම දුවන්නේ මේම යන්නේ මේම මේක දුන්න නම් වැඩේ එහෙම අම්මට හැමෝත් නේ නියමයි බං ඉතින් මම බඩු ඔව් බං ඔව් ගණන් ගන්න එපා හිර වෙනවනම් සමා වෙන්න මට ගේම් එක දික් වෙයි වගේ ගොඩක් එනම කුජීට විදිහට ගේම් එක දික් වෙන පාටක් තියෙන්නේ අද බැරි වුණොත් මම වෙන දවසක අනේ රෙකෝඩ් කරනවා මේක රෙද්ද නෑ බලමු අද ඉවර කළා හදිස්සියක් නෑනේ කාටද හදිස්සි කාටවත් හදිස්සි නෑ ඒක තමයි කියන්නේ කාටවත් හදිස්සි නැත්තම් අපිටත් හදිස්සි නෑනේ නේ බං එබෙන්නේත් නෑ බං මේව නෑ බං මොනවත් ඔව් බං අනේ ඕනේ අම්මී හලකෙක් නේ මිටිය විතරයි මචං වැඩගත් දෙයක් ආන දැන් තමා මාළි පුතන්ව මකුල් දාති ගියා එක මම ගලවා දැම්ම මචං දැන් උතන්ට ගණී එන්නකොට අපි හැංගිලා හිටියනම් වැඩේ ගොඩනේ බං ඉතින් ඔය බලන්න ඌවා කැමරා ඇක්ෂන් ඔන්න එනවා කවුරුත් නෑ දැන් ඔයාට යන්න පුළුවන් යන්න තාතමන් අනේ අමී දුවපන් බං ඔතනින් යන්න නැතුව රෙන්න හදනයි සෝරි සමා වෙන වැරදියක් කියුණා නේද නටන්න හදනවද කියලා මම ඇහුවේ නේ වෙන මොනවත් නෙවෙයි බහිමු අයියෝ හරකෙක් නේ අතනත් දැම්මනේ දැන් රෙනියක් තකදොන් කියලා යනවා ගෑස් එක ඉවරයි බා ඔය දැන් තොර කඩන් එනවා දුවපන් අයියෝ හරකා අපිට බලන්න තියෙනවා ගොඩක් තැන් මුලින්ම උඩ ඊට පස්සේ බිම කිසි වැඩකට නෑම තමයි නියමයි හොඳ ප්‍රගතියක් තියෙන දැන් මචං ඔක්කොම වගේ ලැබුණාට කාර් ඒක වැටුනේ නෑ බා
ඕක ඇතුලේ මොනවත් නැහැ. සුපුරුදු පරිදි ඒක ඇතුලේ මොනවත් නැහැ බා. පියා. කාර් එකට ඕනේ මචං පැඩ්ලොක් කී එකයි. රොබින්ගේ කට්ටියනේ. නෑ බා. මම බැලුවේ පොඩි බාග් එකක් වල ගන්න ඉතින් හරි කියන්නේ. සෙට් නෑ බා. මිටිය ගන්න. ඒ දෙකම ලැබුණා නම් හොඳයි. ෂු පීඩි. ලීගල්. ඔල්ලකින් අලකන්නද කියපාංකෝ. ගෝන් නැද්ද බා. Poi kaki shik shape ke maru balpa yanne be කියන්න බෑ ඉහෙන්නෙත් නෑ බං වහපන් පොඩ්ඩක් හම්මට හුඩු ඔය ඉතින් හරකෙක් කියන්නේ නිකන් හැංගි බොලයි හැංගි දැන් ග්‍රැනි එනකන් ඉන්න වෙනවා ග්‍රැනිට පොඩි නින්දක් දාන දීලා අපියා ආරි අපි දුවමු සොද්දලා අපි දුවමු නියමයි මේකේ හම්බුනේ කනින් බං ඕක ඩක්කලා එල බං එල නියමයි හැබැයි මචං තව එක පාට් එකක් අඩු ඒ රෙද්ද හොයාගන්න රොබින්ගේ කට්ටියනේ සිටි ගාලා ගිහින් අරක හදාගෙන ඉන්න කනින් මචං ඔබ ගණන් ගන්න එපා හිර වෙනවනේ තමයි හදිස්සියක් යකෝ හදිස්සියක් අයින් වෙයන් මේ මගුලවලුත් එන්නෙම මේ වෙලාවටම සිරිබොර එනවා ගන්න කනින් ගන්න එකත් එහෙම ගෙන්නලා සකබුම් කරමු නැත්නම් අපි වැඩ ටික කරගන්න බැරි එන්න රැනි
අනි එන්නකෝ. කෝ බං ග්‍රැනි එන්න. කෝ බං එන ග්‍රැනි එන අම්මෝ සැප ග්‍රැනිගේ සැප කනේ මචං. කන සාක්කුවෙත් දන්නෙත් නැහැද කියන්න බෑ. මේ ගෑණි යන්න දෙන්නෙත් නැහැ. වදයක් වුණා. ඔක්කොම ටික දාගන්න ඕන. ඔක්කොම ටික. මොකද්ද බා? දැන් මචං තියෙන උඩට යන්න. උඩට ගොයින් ටික කාලෙ ගියා මචං. ගිහින් උණ්ඩයක් ලෝඩ් කරන් එන්න ඕන මචං. නැත්තම් ගණී දුවගෙන ආවොත් අපිට දුවගෙන යන්න වෙනවා. ස්ක්‍රූ එක අපි ගත්තා. මෙහෙම ගිහිල්ලා මේකත් ඇල්ල බලමු බා. ෂේප් කී එක තියෙනවා. දැන් ওই කාර් එකට වඩු හදාගත්තට අපිට වෙන කොහෙන් හරි පයින්න පුළුවන් වුණොත් එතනින් පයින්. නැද්ද බා? නියමයි. එළ බං එළ. දැන් කාර් එක ගාවට යන්න. මොකද්ද කරන්නේ? අපිට කාණුවෙන් තමයි පයින්න වෙන්නේ. අපි කාණුවෙන්ම පයින්නවා. ලේසි වැඩේනේ බං. මං කාණුවෙන් පැනලම නෑනේ බං. ඒක නිසා කාණුවෙන් පයින්න. ඊට පස්සේ පොඩ්ඩයින ග්‍රැනි යනකම් ඉඳලා සෙටිපටි ගාලා උඩට ගණන් ගන්න බගස්සක් දීලා සොබින්ගේ කට්ටි අක්කාලා දුවපන් මචං එන පිම්මම දුවපන් හරි මචං අපි කාණුවෙන් පයින් ඔක්කොම කලින් මෙන්න මෙහෙම කරන් එන්න වෙනවා දැන් ග්‍රැනියා මොන බා උඩට ඊට පස්සේ අම්මෝ නූලෙන් බේරුනේ මචං ආයි හිර වෙනවා ගණන් ගන්න එපා මේ අම්මා බල්ලොන්ට බත් දානවා
ගන්න එපා බං. අයියෝ. මේ ග්‍රැනීගෙන් දිවින දුකම් මම. ඵලයන් කොරණී බං. වදේ යන්නේ උඹ. ඵලයන් යනවද මම යන්නද? මට ඕනනම් ඔයාව බක් කරන්න පුළුවන්. ඒත් මම එහෙම කරන්නේ මොකද මේක වීඩියෝ එකක් නිසා. ඒක නිසා බක් වෙන්න කලින් යන්නවද? ග්‍රැනී සද්ද දාගෙන ඉන්න එපා. සත්‍යම දාන් ආවොත් මගේ හැටි වෙන්නනවා. දැනගන්න හොඳේ මමයි. නම් රයිඩර්. ග්‍රැනී යනවා කොහලෝ. වදයක් වුණානේ ග්‍රැනී. මට කොහෙටවත් යන්න විදිහක් නැහැ මේකෙන් එක්ක බෑනේ බා. කරන්නේ ඉතින් අද ෆුල් ගේම් ප්ලේ නෙමෙයි ගහන්න වෙන්නේ රෙද්ද. ඵලයන්කෝ ග්‍රැනී වදයක් නේ. අයියෝ මම්මේ. අනේ ග්‍රැනී ඵලයන්කෝ බං අයියෝ. ග්‍රැනී යක්කේ මේ සත්තම දාන් එන්න බා. අයියෝ යනවාකෝ ග්‍රැනී වදයක් වෙන්නේ නැද්ද? විබයිත් මේක කරන්න විදියක් නැහැ. අපි ග්‍රැනීට අහුවෙමුද? සිරියුන කරන්දයක් තිබෙන ඉතින් මට අහුවෙන්න උනා. දැන් ඉතින් අපි දවස් දෙකෙන් බලනකොට එක දවසකින් ඉවර ගන්න තිබිච්ච මචං. කරන්දයක් නැහැ. ඉතින් ලෝක ස්වභාවය මචං ගේම් ස්වභාවය අවුලක් නැහැ බා. ඉතින් ගේම් එක ඉවර කරන්න ඕන සුද්දා. ස්වාමීන් ඉතින් ඔය එක දවසෙන් ගහන්න බැරි වුණා. ඉතින් ගේම් එක ඉල්ලුවා එක්කනට එක දවසෙන් ගහන්න තිබ්බ මේ නැත්තම් වීඩියෝ එක දික් වෙනවා. අහුුනේ නැත්තම් තාමත් අර ගණී අතන්ට වෙලා ඉන්න ඕනේ ඉතින්. එල අනේ එන්නේ මෙහි. පියන්නෙත් මෙහි. යම් පාවි ඈත ලස්සන මල් ආචුට්ටෙන් අමතක වෙන. හරි මකුළු ආච්චි ඉන්නවද දන්නෙත් නෑ. අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මේක මෙතනින් දාලා ටක් ගාලා මන්ට ගේම් එක ඉවර කරන්න ඕන. ග්‍රැනී නෑනේ ගොනන් ඊසි බක්. ඉතින් යාළුවෝ ඔක්කොම ඉතින් කියන්නත් බැරි වුණා.
ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් පාරකුත් දාන්න. ඒ වගේම subscribe පාරකුත් දාලා නිකන් තියෙන බටන් එකෙන් subscribe පාරකුත් දාලා comment එකකුත් දාලා share පාරකුත් දාන්න. ඉතින් මගේ යාළුවෝ set එකම. කොබම් මකුළු ආච්චි set වෙන්නේ නැත්තේ වෙලාවටද මන්. නැති එක බං අපිටනේ හොඳ shape එකේ මාරුවේ. දුවපන් මොකක්ද දාපන්. තා එකයි අවුලන්නේ ප්‍රශ්නයක් නෑ මකුළු ආච්චි පේන්නේ. මකුළු ආච්චි වග් වෙලාවක්ද? හරි ඒව අපිට අදාළ නෑ අපි යමු. ඉතින් යාළුවනේ ලයික් පාරක් එහෙම දාන්න කමෙන්ට් එකක් දාලා ගේම් එක හොඳයිද මගේ ප්ලේයින් හොඳයිද වෙලාව නම් ගොඩක් ගියා. ඒක වෙනම කතාවක්. බලන්න බල්ලට නම් වෙන වැඩ නැහැ මම වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ගත්ත ගම මෙව් මෙව් ගානෝ ඉඳගෙන කොන් හරකා ඔක ඉඳපන් අල්ලගෙන මම මේ වීඩියෝ එක හරි ඉතින් දැන් පෙන්නා වගේ තමයි. ඉතින් කමෙන්ට් එකක් දාලා රණී ෆුල් ගේම් 1 ෆුල් එකේ රණී එකේ ෆුල් ගේම් ප්ලේ ඉල්ලපු එකනට ඉතින් ඔන්න දුන්නා. තාම හරි ගේම් තියෙනම් කියන්න මම ඒවත් කරන්නම්. ඉතින් මේක කැපුවා මේක ගත්තා මේකට දැම්මා. එහෙනම් ඉතින් ඔන්න රණී එකේ අවසානයේ ඉතින් දොර ඇරෙන්න හදන්නේ. ඉතින් කානුවෙනුත් පැන්න එහෙනම් කොල්ලනේ අපි ගියා. වීඩියෝ එක ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාලා කමෙන්ට් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ඉතින් ඔයා මේ වීඩියෝ කැල්ල බලන්න. ඉතින් මම අදට ගිහින් එන්නම් මේක ඉවරයි. ඔයාලා කැමති ගේම් එකක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. හැමෝටම good bye.